Hello යාළුවනේ day 2 ඉරත් නැගිට්ටා ඉරත් එක්ක මාත් නැගිට්ටා අද නැගිටින්න හිටියේ 4 විතර නැගිටින්න හිටියේ අබේ වෙලා හෝඩන් ප්ලේස් යන හෝඩන් ප්ලේස් නම් යන්න බැරි වෙන සීන් නැතිනේ මොකද අපේ ගෙදර මිනිස්සුන්ගේ දැඩි විරෝධය මත මට ආයික ය아가න්න බෑ 12 seconds later. යාළුවනේ අන්තිමේදී ආවා. තෝ බෑ කියේ මොකද්ද? අන්තිමේදී ලෝකාන්තයට ආවා. දැන් මම යන්න දන්නේ අබේ වෙලා ඉතින් ඉතල බැලුවා මැප් එකේ පෙන්නනවා කිලෝමීටර් 8යි ගානක් අපි බලමු විනාඩි 40 ගානක් තියෙනවා පෙන්නනවා යන්න පින බලමු හෝන් ප්ලේස් ගිහලා එහෙමුණත් වෙලා තිබ්බොත් යන් අර බෝමරු ඇල්ලද මොකක් සීන් එක තියෙනවා ඒක බලන්න යන් නැත්තම් අපරාධෙන් නැත්තම් මේ හෙට බයික් එක දෙන්නත් ඕනේ කොහේ හරි යන්නත් එපෙටියක් දුර හරි එහෙනම් අපි අබේ වලට ගිහින් හම්බෙමු හෙලෝ යාළුවනේ දැන් අපි යන ගමන් ඉන්නේ කොහොමද මේ පාර ලස්සන මේක මේ මොකද්ද අපේ වෙලට තියෙන දුරම පාර මේ පැත්තෙන් කිලෝමීටර් 18ක්ද කොහෙද පෙන්නනවා ඒ පාරෙන් තමයි යන්නේ අදත් මගේ ගමන් සායකත් එක්කම යන්නේ කොහොමද ඉතින් ඔයාලට උදයින යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න සැපදුකේම අපි නම් කොල්ලන සැපේ හරි දැන් ඉතින් යනවා ඕමම යනවා දැන් ඉතින් අපි අපේ වෙලට ගිහිල්ලා හම්බෙමු මට මේ පෙන්නන්න මේ පාර ලස්සන ඕගොල්ලන්ට මේ ගමන පුරාට මම දැක්ක මෙන්න මේ වගේ මේ තනකොළේ ආයවල් මං හිතන්නේ හරක්ට කන්න දෙන්නද කොහෙද මේ වගේ තනකොළේ ආයවල් හදලා තියෙන්නේ ඇත්තටම මරු ඒ කියන්නේ පට්ට නිව්සීලන්ත ආපු එක්ස්පීරියන්ස් එකක් මට නම් තියෙන්නේ සිරාවට මාරම ඒක මට පැහැදිලි කරන්න බැරි යුනික්නස් එකක් ඒක මේ පැත්තේ තියෙන මම දැක්ක පැහැදිලි කරන්න බැරි යුනික්නස් එකක් ඇත්තටම මරු ඒක ඔයගොල්ලොත් එන්න මම කියන්නේ සල්ලි ගියක් කර එකතු වෙන වෙලාවක මේ වගේ ට්‍රිප් එකක් කරි ඇවිල්ලා යන්න නැත්තම් ජීවිතේ වැඩක් නැහැ ජීවිතේ නැත්තම් ඔය හම්බ කරලා මැරලා යන එක තමයි වෙන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා අපේ වෙලට ගිහිල්ලා හම්බෙමු කියලා ඕගොල්ලොන්ට මේ ඉස්සරහදී ලස්සන දේවල් දැක්කොත් මම පෙන්නන්නම් අපේ වෙලට යනවා කියන එක බොරු වැඩක් මොකද මේ තැන්ත මේ හැමතැනම ලස්සන කියකින්ද මම මේ ඉස්සරහට ලස්සන තැනක් දැක්කොත් ඔයගොල්ලොන්ට පෙන්නන්නම් ඒ තැනේ ලස්සන හරි එහෙනම් අපි ඉස්සරහ ලස්සන තැනක හම්බෙමු. තර තනි ගහක් පේනව නැහැ. අන්න අර ඔන්න ඔතන ওই තනි ගහ පේන. ඒක මාරම ලස්සනයි. ඒක අනේ මන්ද. නිකන් අර තනි කන්දක එක ගහයි තියෙන්නේ. අර වෙත්තෙත් තව ගස් දෙක තුනක් තියෙනවා කොහෙද මෙන්න මේ පැත්තේ. මේ පැත්තෙත් තව ගස් දෙක තුනක් තියෙන. ඒ වගේත් නෙමෙයි මෙන්න මෙතන තියෙන එකම ගහයි. තව මේ මගේ ඉස්සරහේ තියෙන තව ඒ වගේ ගස් ගොඩක් තියෙනවා. ඉතින් මේ පැත්ත මරු ඇත්තටම කිව්වොත් මේ මොකද කිසි සද්දයක් බද්දයක් නැහැ මරු ආතල් එකේ චිල් එකේ සින්දුවක් දාගෙන කෙලින්ම යන්න තියෙන. අපේ වෙල ෆාම් එක නම් අතන තිබ්බේ. ඒකේ මන් දන්නේ ඇතුළේම තානම් කියලා ගාලා තිබ්බා. බට් මම දැන් යන්නේ නිව්සීලන්ත ෆාම් කියලා එකකට යන්නේ. ඒක තියනවා කියන්නේ අරහේ. ඒ කියන්නේ තව ඉස්සරහා තියනවා කියන්නේ බලමු එතනට ගිහිල්ලා එතන තියෙයිද එතන ඒක තියෙයිද කියලා නැත්තම් ඉතින් ආයෙ හරවන් යන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. බලමුකෝ ඒක එතන තියෙයිද කියලා. හරි. එහෙනම් අපි සෙට් වෙමු එතනට ගිහිල්ලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන දාලා තියෙනවා මෙතනින් බලා ගන්න පුළුවන් දේවල්. අපි යන් මේ තියෙන මෙතන ප්‍රයිස් ලිස්ට් එක
අපි යන් කූඩට ගිහිල්ලා බලමු. ඇතුල් තහනම්කින් ඇතුල් වෙන තැනට බෝඩ් එකක් දාලා වහලා තිබ්බේ. අනිත් පැත්තෙන් ඇතුල් වෙනවා. එතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ටිකට් ටික අරගෙන ඉවරලා අපි ඇතුළට ගිහිල්ලා හම්බෙමු. මෙතනින් එනකොට සෙන්ටයිස් කරලා එහෙම ගන්න. ඒ කියන්නේ සෙන්ටයිස් කරලා ගන්නේ නැත්තම් විස බීජ ජර්ම්ස් හරි මේ යන හින්දා. අපි දැන් අර ෆාම් එක බලන්න යමු. අර පැත්තට තියෙන බලන්න යන්න. කියන්නේ මේ ඉස්සරහ පැත්තට යන්න දෙන්නේ. පැත්තෙන් යන්න දෙන්නේ. අපි දැන් මේ පැත්තට ගිහිල්ලා බලමු ඉතින්. ඔයගොල්ලන්ට පෙන්වන්න තා කිරි හරි මේ මෙව කරන විදිය. හරි මේ තමයි අපිට එන ඔය කොහොමද අපේ වෙල කිරි එහෙම ඔක්කොම මේවා වල තමයි අරන් එන්නේ. පුළුවන් නම් මේ දන්නවනම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇයි මේ කිරි ගේන ලොරි වල ටැංකිය දිලිසෙන්නේ කියලා. හරි අපි දැන් යන්න හදන්නේ හාව බලන්න. අපි බලමු හාව බලන්න හාව අර පැත්තේ ඉන්නවා කියන්නේ. තව මේ පට ලස්සන view එකක් මම දැකලා පෙන්න. කොහොමද මේ view එක? අපොන්ද white එකක් දාලා පෙන්න. ඩෑම් නේද? මේක නම් ආයි සුපිරිම vibe එකක් ඈ. මේ ෆාම් මේ කොයි පැත්තෙන් බැලුවත් සුපිරි view තියෙනවා ඈ. සුපිරි කියලා වැඩක් නැහැ. දැන් අපි මං ගියා පොඩි දෙයක් කන්න බඩගිනි ඉන්න බැරුව හිටියේ. මේ කාලි වෙලා දැන් ආවේ හාව බලන්න. දැන් තමයි හරියටම හාව බලන්න ආවේ. හරි බලමු. අඹ වීඩියෝස් බයික් එකක් එනවා. අපි බලමු ඉතින් ඇතුල් වෙලා හාව ඉන්නවද කියලා. යාළුවනේ හාව පුති. Ini pun di batu petau itu. Ini pun di batu petau. Varieties juga. Nanti මේ જાතියෙන් ඔක්කොම මෙතන ඉන්නවා. මේ අවතරුම එනේ කියු ඒත් පවුල් කියන ගිර කරලා තියෙනවා. දැන් නැහැ ඉතින් හේතුවක් ඇයි කියලා. ගිර කරලා අපි කලින් හරි යහමු මේ ඉතින් මෙහා අපි බලමු කලින් හරි යහමු ඉතින් හාව තියාගෙන ඉන්න මොකක් හරි හේතුවක් ඇතිනේ. මං හිතන්නේ මස් වලට දන්න කියන්න බෑ ඉතින් අපිට කියන්න බෑ කිසිම දෙයක් දන්නේ නැතුව. මොන් දැන් හාව බැලුවා. දැන් බලන්න මේ ෆාම් මේ තව ඉස්සරහට තියෙනවා. යම් බලන්න මොනවද තියෙන්නේ කියලා බලන්න. මම දැක්කම ඇත්තට ලොකු සයිස් කොනේ. අම්බෝ මිනි කවුනත් ඒ මොකදයි. හරි එන. දැන් අපි පාන්න යන්තිම වෙනකම් බලලා ඉවරයි. ඉතින් අවසාන ආදිය. එතනින් පස්සේ මම හිතන්නේ ඇතුල් වීම තානම් කියලා ගහලා තියෙනවා. ඇතුල් වීම තානම් කියලා ගහලා තියෙනවා. අරුණක් පට්ට ලොකු හරකේ. මම ජීවිත කාලේ දැක්කම ඒ වගේ හරකේ. ඔව් යාළුවනේ දැන් ෆාම් එක බලලා ඉවරයි. දැන් මම පොඩ්ඩක් බැලුවේ අර මේ මොකද්ද හෝටන් පැත්ත හෝටන් ප්ලේස් යන්නේ නැහැ. මට ගෙදරින් යන්න එපා කියලා එන බලකිරීමක් කරා. හැබැයි මෙහෙමයි මම එතන තියෙන view point එක බලන්න යනවා. බට් එතනට ගිහිල්ලා යන්න ඕනි කියලා හිතුනොත් මම යනවා ඉතින්. ඒක වෙනම එකක්. හරි බලමුකෝ දැන් මේ මොකද්ද එතන view point එකට තමයි යන්නේ. දැන් map එක දාගෙන තියෙන එතන view point එකට.
අපි දැන් view point එකට ගිහිල්ලා බලමු. ඒක sunrising view point කියලා දෙන්නේ. බලමුකෝ අපි ගිහිල්ලා. එහෙනම් see you අබේවැල. යාළුවනේ අපි දැන් ඇතුල් වෙන්නේ පට්ටිපොළ පැත්තට තමයි ඇතුල් වෙන්නේ. මේක මේ පෝට්‍රේට් තමන්ද වැටුනේ. කරන්න දෙයක් නැහැ. මගේ මූණ බ්ලොක් කරලා තියෙන්නේ වටේ බ්ලර් වෙලා. අවුලක් නැහැ. අපි දැන් මේ පට්ටිපොළට වැටුනේ. අපි දැන් යන්නේ හෝර්න් ප්ලේස්. හෝර්න් ප්ලේස් යනවා දැන්. මොකද යන්නේ නැහැ කියලා ඉතින් හිටිය උනාට යනවා උත්ත වෙච්ච මේක පට්ට ලස්සනයි පිස්සුවක් ඈ. මේකට පේරක් දන්න කරන්නේ මයි පිටිපස්ස. හෝර්න් ප්ලේස් යන ගමන් මේ පැත්තට ආවේ. මේක තමයි the highest railway station in Sri Lanka. අර තින් ගහලා මේක තමයි උඩම කියන්නේ ලංකාවේ උඩම තියෙන මේ ස්ටේෂන් එක. ලංකාවේ උසම තැනක තියෙන ස්ටේෂන් එක මේක පට්ටිපොළ ස්ටේෂන් එක. අන්තිමට ඒකටත් ආවා. මාර ලස්සනයි. මම හිතන්නේ තාම කෝච්චි හදලා නැහැ. තාම කෝච්චි පාරවල් හදලා නැහැ. මෙතන තාම පළවෙනි වතාව මම ඇවිල්ලාම නැහැ මෙතනට. මේක තමයි නිකන් සුපිරිම ප්ලේස් එක. මාරි හිතලයි අද බලමු ඉස්සරහට ගිහින්. පට්ටිපොළ ස්ටේෂන් එක මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ. යාළුවනේ දැන් භාගයක්ම උඩට ඇවිල්ලා තින්නේ. මට සෙට් වුණා සුපිරි view එකක්. ඔයගොල්ලන්ට පේනවත් දන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට full app පෙන්නන්න මේ කන් එහෙම ලොක් වෙලා දැන් තින්නේ මගේ මේ උඩින් ඉඳලා. අපි ඉන්නේ පට්ට උඩක ඉන්නේ දැන් මේ තා පොඩ්ඩ දුරයි හෝර්න් ප්ලේස් වලට අර පේනවනේ. තඩි කන්ද තියෙන්නේ ওই කන්ද තමයි යන්න ඕනි. ඉන්න ඔයගොල්ලන්ට අර view එක පෙන්නන්නේ. Say it louder, say it louder. Oh, feel the moment, feel the power. Oh, bring the animal back to life. Oh, bring the energy one more time. Oh, if you feel like letting go, you can take control. You can turn this all to something beautiful. යාළුවනේ ආවා. අන්තිමට ආවා. දැන් මෙතන ඉඳලා කිලෝමීටර් 5ක් යනකම් යන්න පුළුවන්ලු බයික් එකේ. ඊට පස්සේ බයික් එක දාලා තමයි පයින් යන්න වෙන්නේ. හරියට බලමු ගිහිල්ලා. ටිකට් එක උනේ 650ක්. 650ක් ටිකට් එක උනේ. හරි අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. යාළුවනේ ඔයගොල්ලන්ට පේනවද මෙතන මේ තියෙන වතුර වල පිරිසිදුකම මේ අඩිය පේන මාර පිරිසිදුයි මෙතන තියෙන වතුර. ඒත් බොන්න යන්න එපා. මොකද වතුර ක්ලියර් වුණාට අපි දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. බොනවත් ඇති. ඉතින් මේව මිනිස්සු බොනවත් ඇති. අපි අර පෙන්නපු පොයින්ට් එකට තව පොඩ්ඩ දුරයි.
මම මේක පෙන්න ඕගොල්ලන්ට පෙන්න පොයින්ට් එකට පොඩ්ඩ දුරයි මේ ලස්සනයි මේ අපි අර පෙන්න පොයින්ට් එකට පොඩ්ඩ දුරයි මේ දෙපැත්ත නම් මාර ලස්සනයි තව ඔයගොල්ලන්ට කැම්පින් කරන්න ඕන නම් මං හිතන්නේ අර පැත්තේ කැම්පින් සයිට් එකක් තියෙනවා ගහලා තියෙනවා කඳුරුබි මංක එක කියලා ඒක මන් දන්නේ කොහොම හරි මේ මං ඔය කැම්පින් කරන සබ්ජෙක්ට් එකට වැඩිය ආස නැහැ මොකද නිකන් අලි ගහලා මැරලා යන්න ඕනේ නෑනේ ඒක වෙනම දෙයක් මේ ඔයගොල්ලන්ට එන්න ඕන නම් මෙන්න මේ පැත්තේ මම හිතන්නේ කැම්පින් සයිට් එකක් තියෙනවා ඒක පොඩ්ඩක් හෝටල් ප්ලේස් එකට කෝල් එකක් දීලා එන්න හරි අපි උඩරින් ලම්බ යාළුවනේ අර පෙන්නපු දෙන්න මං ආවා අපි හරියටම එතන වැහිලා දැන් පාරවල් දෙකක් තිබ්බ බෙදෙන්න ඒකින් දැන් පුංචි ලෝකාන්තයේ ළඟම පාරේ යනවා හිතුනොත් පුංචි ලෝකාන්තේ විතරක් බලනවා වෙලා තියෙයි කියලා හිතුනොත් මේ වෙලා තියෙයි කියලා හිතුනොත් යනවා ලෝකාන්තේ බලන්න බලමු පුංචි ලෝකාන්තයේ බලමු ලෝකාන්තෙන් බලන්න ඕනි කියලා යන්නේ නැහැ නේ ඒකට වෙන වෙලාවෙ යමු try එකක් දෙනවා යන්න නැත්තම් වැඩක් නැහැ නේ ආපු එක හරි දැන් අපි යන්නේ පුංචි ලෝකාන්තයේ ළඟම පාරේ මේ පාරෙන් ගියොත් බේගසැල්ලට දුරයි අර අනික් පාරෙන් ගියොත් බේගසැල්ලට කිලෝමීටර් 1මාරයි මේ පාරෙන් ගියොත් බේගසැල්ලට තියෙනවා කිලෝමීටර් 5.5 කියලා වෙන්නවා හරි අපි ඉතින් තෝරගත්ත ගන්ද දිගම පාර ඔයගොල්ලන්ට පේන ඇති දැන් මං යන පාරේ මීදුම ඔයගොල්ලන්ට පේන ඇති නේද කැරිම මීදුමක් ඊය ඉස්සරහා පස්ස පේන්නෙත් නැහැ හරි තාමත් කොල්ලෝ ගේම් යාළුවනේ ඕන් ප්ලේස් එකේ ඉන්නේ වුණු තාතල් දෙනවා අතන ඊසි කියලා තිබ්බෙන්ද මං හිතුවා ඊසි වෙන්නේ නැති කියලා අම්මට හිකේ යන්න අතන තියෙනවා ඊට ආපාසු කියලා බැලුවාමයි දැක්කේ මේ තඩි පල්ල මේකෝ හරි දැන් යමන්කෝ හිමින් බෑගෙන එහෙනම් මම බෑලිවල්ලා මේ වීඩියෝ එකක් ගන්නම් මොකද මට ජීවිතේ රිස්ක් එකක් ගන්න බෑ තනියෙන් ඉන්නේ ආයි හරි එහෙනම් බෑලිවල්ලා ගන්න වීඩියෝ එක යාළුවනේ ඔන්න අපි පුංචි ලෝකාන්තයට ආවා මෙතන තමයි පුංචි ලෝකාන්තය කියන්නේ මෙතන තමයි පුංචි ලෝකාන්තය කියන්නේ කිසිම දෙයක්වත් පේන්නේ නැහැ මුකුත් පේන්නේ නැහැ තනි කරලා ඉන්නේ මීටර 270ක් උඩ ඉන්නේ පොළොවේ ඉඳලා පට්ටම් දුරක් ලෝකාන්තයට මෙහින් යන්නත් පුළුවන් මෙහින් යන්නත් පුළුවන් නෑ මෙහින් යන්න බෑ මං හිතන්නේ මෙහින් යන්න පුළුවන් මෙහින් ගියොත් කිලෝමීටර් 1මාරයිලු තියෙන්නේ ඉතින් ආපු එකේ ඒකත් යනවද නැද්ද කියලා යන්න ඕන මගුලක් එන්නේ කියලා හරි එන පුංචි ලෝකාන්තයට ආවා ආයි තෝන් ප්ලේස් එකෙන් ආතල් දෙන්න පටන් ගත්තා අතන ආයි අපහසු ගහලා තිබ්බා මම දන්නවා රෙවෙන පාරක් ඇත්තේ කවලන්නේ බ්‍රෝ ඔය මොනවාද ඉතින් අපි එනකොට ෆොටෝ එකක් ගන්නවා එතනින් තව කියන්න ඕනි ඉතින් අතරම මේ උඩට ආව මාන්සිය නැති වුණා අතන වොෂ්රූම් උත් තියෙනවා මෙතනට එන්න පොඩ්ඩක් මීටර 200ක් විතර හැං වොෂ්රූම් එකක් තියෙනවා වොෂ්රූම් එකත් මන්න හිතුවේ කැලේ මැද්දේ හින්දා බෝක වෙලා ඇති කියලා නෑ එහෙම නෑ වොෂ්රූම් එකත් එතන පිරිසිදුවර තිබ්බා ටිකක් අර එක්ස්පෙක්ට් කරන්න පුළුවන් ලෙවල් එකකින් පිරිසිදුයි එච්චර තමයි අපි දැන් පුංචි ලෝකාන්තයට ගියානේ අපි දැන් යමු ලෝකාන්තයට ෆයිනල් බොස්ස බලන්න ඉස්සු මටත් මේ ගෙවල් වලටලා නිකන් ඉන්න බැරි කොට ඇවිල්ලා නියමයි හරි අපි උඩට ගිහින් හම්බෙමු
අන්තිමේදී ආවා. තෝ බෑ කියේ මොකද්ද? අන්තිමේදී ලෝකාන්තයට ආවා. මෙතන ඉන්න. වද්ද අර මෙතන බුද්ධියකින් ඉඳලා එකක් ගන්න ඕනේ ෆොටෝ එකක්. අම්මට හොඩු වර්ල්ඩ්ස් එන්ඩ් මේ තින්නේ වර්ල්ඩ් එන්ඩ්ස්. ලෝක ඉවරයි හුස්සෝ. ආවා. අපි අnder ටිකක් උඩට යම් බලන්න. The fucking view, man. Woo! හරි. අම්බෝ මෙතන මීදුම පිරෙනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ මේ හතර වටේ මීදුම පේනවා. ඔයගොල්ලන්ට පේන්නද නැද්ද පල්ලෙයක්? ෆෝන් එක ගැටේ ඉදන්නේ නැහැ. ඉන්න පෙන්න. ඔයගොල්ලන්ට පේනවද? එතනින් යාට මුකුත් පේන්නේ නැහැ. මට නම් මාර සතුටුයි මං වගේ මහතෙක් මෙහෙම එකක් කරපු එකක් ගැන. මොකද ජීවිතේට එහෙම මට නම් මාර සතුටුයි මං වගේ මහතෙක් මේ වගේ කන්දක් මුදුනකට ආපු එක. මොකද හැමෝම මට කිව්වේ බෑ කියලා. ඒත් මං එක් කරා. අම්මේ පුතාට සමා වෙන්න. මේ පුතාට සමා වෙන්න කොල්ලාවෝ. යාළුවනේ උඩට වහිනවා. උඩට වහිනවා දැන් මේ පැත්තෙන් මෙහෙම යන්නේ බේකස්සැල්ල පැත්තට. බේකස්සැල්ල පැත්තට යන්න ඇන්ටි කෙනෙකුගේ අංකල් කෙනෙකුයි ගියා. එදෙන්න විදගෙන ගිහිල්ලා තුකුයි. නෑමක් තමයි යාළුවනේ අද ඉතින් තියෙන්නේ. නිකන් එසේ මෙසේ නෑමක් නෙමෙයි ධාරානිපාත නෑමක්. මොකද දිනපොක්කේ අමාරු උඩටම ඇවිල්ලා දැන් එන්නේ හිකෙන්නව වහිනවා. අවුලන්නේ. ඔහොම යන් ඉදි මොනා කරන්න? මිනිස්සු නම් රිස්ක් එකක් ගන්නත් එපේ. මට කිව්වා දවල් වරුවේ යන්න එපා වහිනවා කියලා. මෙන්න කොටියක්ගේ අඩි සලකුණු තියෙනවා. කොටියක්ගේ අඩි සලකුණුත් තියෙනවා යාළුවේ. මම නම් බයෙද්ද යන්න. කමන්න. අපි යමු. වැස්සට හෝඩන් ප්ලේස් එක මාර ලස්සනයි. ඒ වගේම එන භයානකයි. ඕගොල්ලෝ යාළුවනේ වැස්සක් එනවා නම් යන්න එපා. මොඩේ වගේ කන්ෆිඩන්ස් නැත්තම් යන්න එපා. එච්චරයි මං කියන්නේ. ඕන තැනක ඵලයන් තමන්ගෙන විශ්වාසය තියාගන්න. යාළුවනේ මේ ඔක්කොම මීදුමෙන් ඇහිලා තියෙන්නේ උඩට වහිනවා. මේ කොටියන්ගේ අඩිපාරවල් තියෙනවා බං හැමතැනම. අම්මා මට ෂුවර් අද නම් එක එක සෙට් වෙයි සමහර විට. මේ යාළුවනේ මේකයි කතාව. ඇත්තටම කිව්වොත් තනියෙන් එන්න පාළුයි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. කවුරුත් නැහැනේ එන්න. මේ කවුරුත් නැහැනේ. මේ වෙලාවට තමයි බං හිතෙන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් හිටියා නම් කිය. මේම එක එක වෙලාවට ඉතින් මේමයි මට එක එක වෙලාවට සමහරක් වෙලාවට හිතෙනවා හිටියේ නැත්තම් හොඳයි කියලා. සමහරක් වෙලාවට කැරීම පාළුයි. අනේ වන්දා මටත් හිතෙනවා ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ඉන්න තිබ්බනම් හොඳයි කියලා. මේමනේ එක එක කට්ටියට ලයිෆ් එක ඩිසර්ව් කරන්න එක එක විදියට. සමහරක් විට මට ඩිසර්ව් වෙලා තියෙන්නේ මේ විදියට වෙන්නත් පුළුවන්. ඒකින්දයි ඉතින් අපිට ලැබිලා තියෙන දේට ග්‍රේට්ෆුල් වෙන්න වෙනවා ඉතින්. හා ඉතින් වෙනවා අමුතුවෙන් ලැබිලා තියෙන දේට ග්‍රේට්ෆුල් වෙන්න වෙනවා ඉතින්. නැත්තම් දැන් එක පැත්තකින් අවුව අනිත් පැත්තෙන් වහිනවා. සුපිරි. මං කියන්නේ මේක. තමන්ට තියෙන දේෙන් ග්‍රේට්ෆුල් වෙන්න. හැබැයි මෙහෙම ග්‍රේට්ෆුල් වෙන්න කියලා තමන් ඉන්නේ පොල් අතු පැලගෙන පොල් අතු පැලීම ග්‍රේට්ෆුල් වෙලා ඉන්න හදන්න එපා. තෝ වැඩ කරපන්. මෝඩ පකියක් ඉන්නද? මං කියන්නේ තමන්ට ලයිෆ් එකේ හම්බෙන දේවල් තියෙන හම්බෙන දේවල් වලට ග්‍රේට්ෆුල් වෙන්න. මොකද සමහරක් වෙලාවට මට හම්බෙන්නේ නැති දේවල් ඔයගොල්ලන්ට හම්බෙන්න පුළුවන්. That's the life, bro.
යාළුවනේ මාර වැස්සක් තියෙන්නේ. මාර වැස්සක් වයින්න ගත්ත එකපාරටම මේ දැන් හිතා ගන්න බෑ. දැන් අපි ආවා කොහොම හරි ප්ලේස් එකට දැන් යා ගන්නත් ඕනි බලමු. සෙට්ුනා මේ වෙලාවේ මං එතනට ආවා කියලා මට පට්ට ගතරේ මම කකුල් දෙකත් පෙවුලනවා. අඩෝ මං කොහොමද කියන එතනට ආවා. මම යන්න හිටියේ එක තැනකට යන්න හිටියේ. කොහෙද? අරේ පුංචි ලෝකාන්තේ වන් විතර යන්න හිටියේ. ඒත් හිතුවේ නෑ මම මේ දෙකට එන්න පුළුවන් වෙයි කියලා. ඒත් මට හිතුණා ඔන්න ඔය ආපු එකේ ඇවිල්ලා මැන්න මොකද නැත්තම් වැඩක් නෑනේ. මම මේ කතා කරලා යාළුවනේ වහිනවා හොඳටම දියැලෙත් වතුර මාරු විදිහට සැරයි. මට කලින් ආල්පුවා කිව්වා දියැලේ වතුර අඩුයි කියලා කිව්වා. මං ඉතින් බලන්න යන්න නැතුව ඉන්නේ හිටියේ. ඒත් වැස්සත් එක්ක මාර වතුර තෝයියක් දැන් ඇවිල්ලා. හරි එහෙනම් දැන් එන්නම් අපි යමු. දැන් අර පාරෙන් ගියොත් එන වටයක් යනවා. මෙතන පාර කිලෝමීටර් 1.7යි. අපි එනම් එතන පාරෙන් යමු. අර ඇන්ටි අංකලුත් ගියා. ඒගොල්ලොත් මත්තේ කොට ඉන්නේ. ඒගොල්ලන්ට ෆොටෝ එකක් අරන් දීලා එදෙන්නත් ගියා. දැන් අපිත් එහෙනම් යමු. යාළුවනේ වැස්ස තත්ත්වය අන්න අරහෙට වඩා නෑ සෝරි. අන්න අරහෙට වඩා මෙහෙට අඩුයි. මොකද අරේ පට්ට වැස්ස. අර වේගස් බෙන්ඩ් එක බලන්න ගිහලා මට එතන විනාඩි 10ක්වත් ඉන්න බැරි වුණා. මොකද පඩි පෙළ වලින් වතුර දාන්න ගත්තා. මොකද යාළුවනේ හයික් එකක් ගිහලා හදිස්සියවත් වැස්සක් එනවා නම් පහත් බිමක ඉන්න එපා. මොච්චර ලස්සන වුණත් පුළුවන් තරම් උඩ තැනකට ඉන්න. මොකද පහත් බිම කියන්නේ උඩ තැන් ඉඳලා වතුර දානවා. එතකොට වත් නැග් ගන්න බෑ. ඒකින්ද මම හිතන විනාඩි 10ක් නෑ විනාඩි 5ක් විතර ඉන්නදී ඉතින් ෆොටෝ එකක් ගැහුවා. ඒම අර ඇන්ටි නංගල් මේ ඒ දින ෆොටෝ එකක් ගස්සලා ඉවරලා ඒම ආයි උඩට ආවා. දැන් අපි බහින්නේ අනිත් පැත්තේ. කියන්නේ දැන් අපි ආවේ දුරම පාරෙන්. අපි දැන් බහින්නේ ළඟම පාරෙන්. ළඟම පාර කියන්නේ කිලෝමීටර් 1.7ක් වගේ තියෙන. හැබැයි මේ බොරු කියන්න ඕනේ නැහැ. මට නම් බේකස් බෙන්ඩ් එක බර බේකස් ඇල්ල ගාව ඉඳලා එන ටික නම් මාරම හති. කියන්නේ ඩල් මම තනිකර එතන නැග්ගේ මගේ ෆිසිකල් එනර්ජි නෙමෙයි මෙන්ටල් මානසික ශක්තිය නැග්ගේ. කියන්නේ පට්ටම ඩල් මේ පැත්ත. ඒ කියන්නේ ඩල් කියන්නේ මේකයි සීන් එක. එතන මේ පඩි පෙල් වැඩි. කියන්නේ පඩියෙම හෙන්න ලොකු පඩි තියෙන. අනික වැස්සත් එක්ක ඇඟත් බරයිනේ වතුර ඇදුන් තෙමිලා. ඒකින්ද ලොකු පඩි තියෙන්නේ. මම බහිලා හිටියේ ෆෝන් එකේ කියලා වේදි කියලා. මුකුත් නැහැ. හරි ලොකු පඩි තියෙන්නේ මේ ඒ පැත්තෙන්. අනේ මන්ද කෙල්ලෝ එහෙම අඩ හිටියා ඉන්න බැරු. shit. වැටුණා. පස්සේ හම්බෙන්න යාළුවනි ඉස්සෙල්ලා වැටුණා. ඉස්සෙල්ලා වැටුණ ඉඳා ආයෙ වීඩියෝ කරන්න ගියේ නෑ. දැන් තමයි පල්ලෙහාට දැස්සේ. දැන් පල්ලෙහාට දැන් යාගන්න බැරුව ඉන්නේ. වැස්සේ දැන් යාගන්න බැරුව ඉන්නවා. බලමු මේ වැස්ස පෑවුවාම යන දැන් තමයි 5ට කාලයි වෙලාව. කොහොමත් මොරේලියේදී 8වත් දෙයි යන්නේ. මොකද වැස්සත් ඉඳලා ආයෙ යන්නත් බෑනේ. පාරක් ලිස්සනවා. බලමු 8 විතර වෙයි යන්න. හරි පරිප්පු තමයි ගන්න. වැටිලා පැත්තක්ම ගියා යාළුවේ. බෝ টপ සුපිරි හෝටල් ප්ලේස් තමයි. අද විතරලු මම මේ කඩේ කියන්නේ යව හැමදාම වයින්නවා කියලා නැහැලු. අද විතරලු වයින්න ගන්න. බලපන් ඉඳලා මං එන්දා උතනම වයින්න ගන්න. සුපිරි බා. හෙලෝ කොහොමද අද day 3 බ්ලොග් එක අද day 3 වුණාට මම හදාවේ වික්ටෝරියා පාක් එකට මම පැදපැදි බයික් එක දුන්නා. මම කැප් එක නැති වුණා. ගොඩක් දේවල් වුණා අයියේ. දුන්නා කියන්නේ මම ඒක 30 වෙනකම් විතර අරන් තිබ්බේ. අද ඒක දෙන්න වුණා. අද අනික චෙක් අවුට් ටයිම් එකත් පහත් කරලා අද ඒක දෙන්න උනේ. 9ට දෙන්නදී මම ඒක දෙනකොටත් 10ට 11ට විතර ඇති. ඒ ටික තමයි ඉතින් අද උනේ. මේ තව සීන් එකක් තියෙනවා 12ට විතර ඇති. මේ පට්ටි හිතලයි. අපි බලමු මේ අද මොකද වෙන්නේ කියලා. බලමු මේක වටේ පොඩ්ඩක් රවුමක් දාලා අද මොකද වෙන්නේ කියලා බලමු.
හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඊයේ සිද්ධියෙන් පස්සේ මට ඊයේ හෝටල් එකේ ගිහිල්ලා වීඩියෝ කරගන්න බැරුණා මොකද ෆෝන් එක ඔන් වුන්නේ නැහැ අද තමයි ෆෝන් එක ඔන් වුනේ මේ මොකද චාර්ජින් නෑ චාර්ජින් පෝට් එක ගිහිල්ලා කියලා මං හිතුවේ නෑ එහෙම අවුලක් කියලා නෑ චාර්ජින් කේබල් එක තමයි කැඩලා තින්නේ අවුලක් නෑ චාර්ජින් කේබල් එක කැඩලා බේරුණ එක ඉතින් යා ෆ්‍රෙන්ඩ්ස් ඔයගේ තැන් වල යනකොට පරිස්සමින් යන්න ඔන්න ඕකයි ප්‍රශ්නේ අද නම් සමහර ලොකුවට වීඩියෝ කරගන්න බැරි වෙයි මොකද ෆෝන් එකේ බැටරි නැහැ. ඒ වුණොත් ආයි හොටෙල් එකට යන්න මම charge කරගන්න. මේ බැටරි නැහැ ෆෝන් එකේ 19 කොහෙද තියෙන්නේ. හරි. අපි බලමුකෝ ඒක මොකක් හරි. අද නම් වැඩි ලොකු බ්ලොග් එකක් කියලා දෙයක් කරන්නේ නැති වෙයි. අද පොඩ්ඩක් මම ඇවිදින්න තීරණය කරා මේ හතර වටේ. හරි එන. අපි ඇවිදලා කරලා හම්බෙමු. ෆෝන් එක charge කරගන්න පුළුවන් වුණොත් මම charge කරගන්නම්. තැනක් ප්ලේස් එකක් හොයාගන්න ඕනි charge කරගෙන. ඔයගොල්ලන්ට මතකද මම ෆස්ට් ඩේ එකේ ගියා කොහෙද ශාන්තිපුර view point eagle view point එක බලන්න. ඉතින් මම ඔයගොල්ලන් එක්කන් ගියා ලංකාවේ තියෙන ලස්සනම බැරිස්ට් එකට. අපි ගිහිල්ලා බලමු. ඒ view point එක මෙතනට පේනවා. මම දැන් දැක්කේ දැන් දැක්කින්ද ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනි කියලා හිතන ඉන්න පෙන්වන්න ඔයගොල්ලන්ට මේ ප්ලේස් එක අර අතන තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේ මගේ ඇඟිල්ල ගිහින් අන්න අර view point එක අර පොඩියට පේන්නේ ඒක. ඉන්න බලන්න ස්ක්‍රීන්ෂොට් එකක් දෙන්න. ඔන්න ඔය පේන view point එක තමයි මේ ඔන්න ඔය පේන view point එකට තමයි අපි ගියේ ඊයේ අර මං කිව්වේ ලංකාවේ මුහුදු මට්ටමේ ඉඳලා උඩ උසම ස්ථානයේ තියෙන බැරිස්ට් එක කියලා අන්න ඒක එතන තියෙන්නේ මම ඒක දැක්කේ ඉඳලා කිව්වේ මෙතන view එක නම් මාර ලස්සනයි යාළුවනේ මට සෙට් වුණා චායි කඩයක් මම දැන් මේ චායි කඩේ වගේ යන ගමන් තියෙන්නේ මේ මට ඒක වික්ටෝරියා පාක් ගිහිල්ලා එදි සෙට් උනේ මේ දැන් මේ මීදු මත්තර ටවුන් එකට ඒ සෙට් උනේ අන්න අර පේනවා QT කියලා આવොත් ඔයගොල්ලෝ ඇවිල්ලා මේ බලන්න try කරලා බලන්න ඒ තායි කඩේ. විතර මරු මේ ඒක ලොකු ගානකුත් නෑ. low budget එක යන්නේ. 140 170 එහෙම යන්නේ. යන් හැබැයි එතන විශේෂත්වය කියන්නේ එතන free බිස්කට් එකක් දෙනවා. ඒකත් මරු ඒ කියන්නේ කැමති එකක් තෝරලා ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලා බලමු එතනට. යාළුවනේ හෙට වෙසක් අර අතන අර මේ මොකද්ද තොරණක් එහෙම ගහලා දැන් ලොකුම වැඩේ තියෙන්නේ මේ වීඩියෝ ක්ලිප්ස් ටික ඔක්කොම දාගන්න ඕනේ ලැප් එකට. භාගයක් දාගත්තා. හතරට ගිහලා ඉතුරු භාගෙ දාගන්න ඕනේ. දැන් කේස් එක තියෙන්නේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ හෙටද වෙසක්. හෙට වෙසක් කියලා දන්නේ නැහැ කට්ටිය. මෙතන තොරණ නම් හෙට තියෙන්නේ. තොරණ නම් මම දැන් හෙට ගහුව කරයි. කට්ටිය කොට දන්නේ නැහැ කවද්ද වෙසක් තියෙන්නේ කියලා. එන්න එකයි ප්‍රශ්නේ. හරි අයිතින් පීන්නේ කඩි. හරි අපි දැන් ගිහලා සෙට් එකක් පින්නලා මම කියපු එක. ඒක මාරු මේ දෙක තමයි තියෙන්නේ. අපි කාලා බලමු.